Hello Rohit. Hi. Hello Sandhira. ඉතින් අපි සූදානම් වෙන්නේ බඩි පස්වෙනි එපිසෝඩ් එකත් එක්ක තමයි ඔයගොල්ලෝ එකතු වෙන්නේ. අද අපිත් එක්ක අලුත්ම මූණ දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද genuine experience එක මොකද මමත් අද තමයි මේ දෙන්නව හම්බ වෙන්නේ. ඉතින් genuine talk එකක් යන්නේ. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට පොඩ්ඩක් මම කැමති ඔය දෙන්න දැනගෙන ප්‍රවීන් ගැන සම්දිනු ගැන කොහොමද ඔය දෙන්නාගේ විස්තර මේ දවස්වල කොහොමද සහ ඔයගොල්ලෝ ලියෝ එකේ සම්බන්ධ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඔයගොල්ලන්ගේ මම කැමති දැනගන්න. අපි ප්‍රවීන් ගෙන් පටන් ගමු. මම ප්‍රවීන් කාලියතුංග මම ලියෝ වලට ජොයින් වෙන්නේ 2021 ජොයින් වෙන්නේ. දැන් අවුරුදු 4ක් වෙනවා. මම වික්‍රමසිංහ ලියෝ ක්ලබ් එකෙන් තමයි ලියෝ වලට ජොයින් වෙන්නේ. මගේ වගේ ඉස්සර වෙනවා මම ප්‍රවීන් මම දැන් කැම්පස් තාම මගේ ෆයිනල් ඉයර් එකේ ඉන්නේ. ඉතින් ඒක තමයි මම හරගන්නේ. ඉතින් සම්දිනු ගැන අපි කැමති දැනගන්න කොහොමද වගේ විස්තර දැනගන්න එකක් වෙන්නේ. මම සම්දිනු ලක්ෂිත් මම වික්‍රමසිංහ ලියෝ ක්ලබ් එකේ සෙක්‍රටරි මම ජොයින් වුණේ අවුරුදු 2කට කලින්. ප්‍රවීන් තමයි මම ලියෝ ක්ලබ් එකට ඉන්ට්‍රොඩියුස් කරේ. මම දැනට වර්ක් කරන ගමන් පාර්ට් ටයිම් ස්ටඩි කරනවා. සහ අපේ කැම්පස් එකේ කලින් පොඩ්ඩක් හරි. ඉතින් සාමාන්‍යයෙන් දැන් මම කැමති දැනගන්න ඔයාලා මොන ලියෝ ක්ලබ් එක නියෝජනය කරන්නේ? වික්‍රමසිංහ ලියෝ ක්ලබ් එක. අපි අසල්වැසි ලියෝ ක්ලබ් එක. ඉතින් මොකද හිතන්නේ ඔයගොල්ලෝ ලියෝ ක්ලබ් එකට ජොයින් වුණ දවසේ ඉඳන් මේ වෙනකන් කොහොමද විස්තර ඔයාලට කොහොමද දැනුනේ ලියෝ ක්ලබ් එකේ සමාජිකයෙක් විදියට මේ දක්වා හිටපු කාලය ඇතුළත කොහොමද අත්දැකීම අපි කැමති ශුට්ටක් දැනගන්න. මම ලියෝ ක්ලබ් එකට ජොයින් වෙන්නේ ලොක්ඩවුන් එකෙන් පස්සේ මගේ A-levels ඉවර වෙලා මම නිකන් ඉන්න කාලේ ඊට පස්සේ ඒ කාලෙදී මම ටිකක් සෝෂල් සර්විසස් වලට ගොඩක් කැමතියි. ඉතින් ඒක නිසා තමයි මම ලියෝ ක්ලබ් එකට ජොයින් වෙන්නේ. ඊට පස්සේ මට පුළුවන් වෙනවා මම ප්‍රොඩක්ට් ඇක්ටිව් මෙම්බර් කෙනෙක් වෙනවා. ඊට පස්සේ මම ලියෝ ක්ලබ් එකේ ඊට පස්සේ මම ඇසිස්ටන්ට් ට්‍රෙෂරර් විදියට වැඩ කරනවා. ඊට පස්සේ මම ලියෝ ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට් වෙනවා. ඊට පස්සේ මේ අවුරුද්ද මම ලියෝ දිස්ත්‍රික්ක එකේ රීජන් 1 එකේ රීජන් චෙයාපර්සන් විදියට වැඩ කරනවා. ලියෝ මූව්මන්ට් එක ගැන කිව්වොත් මේ මූව්මන්ට් එකේ මම ගත්ත දේවල් ගොඩයි සහ මම ඉගෙන ගත්ත දේවල් ගොඩයි. ඉතින් මම හිතනවා ලියෝ මූව්මන්ට් එක මේ අවුරුදු 4 ඇතුළත මම ලොකු වෙනසක් මගේ කරා කියලා. මම පර්සනලි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක්ම මට වටින්නේ මගේ සර්කල් එකකින් එළියේ ගොඩක් දෙනෙක් හඳුනගත්තා. මට ඒක තමයි මේ ගොඩම වටින දේ ඉඳ තියෙන්නේ. ඊළඟට ප්‍රොජෙක්ට් එකක් කරන්නේ කොහොමද? ඩෙඩ්ලයින් වලට කලින් දෙන්නේ කොහොමද? ඒ වගේ නඩ්. බැක් එකේ බලන් ඉන්නේ. පසුපස පුරෝගාමියා අයෝධ්‍යක පිටිපස්සේ ඉඳන් hina වෙවි බලන් ඉන්නවා. මේ ඒ වගේ ගොඩක් දේවල් ඒ කියන්නේ රෙස්පොන්සිබිලිටි එකක් ගත්තාම අනිවාර්යයෙන් ගත්ත රෙස්පොන්සිබිලිටි එක ඒ විදිහටම කරන්න ඕනේ. ඒකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ලියෝ වල. මම හිතන්නේ ලියෝ එකට ජොයින් වෙනවා කියනකොට මාර කනෙක්ෂන්ස් මූලිකව සහ තමන්ගේ soft skills hard skills දියුණු කරගන්න හොඳම තැනක් ලියෝ ක්ලබ් කියන්නේ. අනිවාර්යෙන් ඉතින් ඒ වගේම දැන් ඕගොල්ලෝ දැන් කොච්චර කාලද ලියෝකට ජොයින් වෙලා මේ ඔයා කිව්වා ලොක්ඩවුන් එකේ පස්සේ කියලා. අවුරුදු දෙකක් නේ. එතකොට දැන් අවුරුදු 2-3ක කාලය ඇතුළත ඔයගොල්ලෝ ගොඩක් ප්‍රොජෙක්ට් වලට සහභාගී වෙන්නේ නැති. එතකොට ඔයගොල්ලන්ට ගොඩක් එක්ස්පීරියන්ස් ඇති නේද? එතකොට විවිධාකාරයේ ඔයගොල්ලන්ට අත්දැකීම් ලබන්න නැති මේ වැඩ කරපු අවුරුදු 2-3ක කාලය ඇතුළත මොකද ෆනි එක්ස්පීරියන්ස් මොකද තියෙනවා නිකන් අමතක නොවෙන නිකන් ලියෝ එකට ආවට පස්සේ තියෙනවා වගේ මූණෙන් පෙවුනා. අපි කැමති දැනගන්න ෆනි එක්ස්පීරියන්සස් මොනවද තියෙනවද ඔයගොල්ලන්ට? දෙන්නගේ එක්ස්පීරියන්ස් කියන්නේ අපේ ලියෝ ක්ලබ් එකේ නම් සාමාන්‍යයෙන් එහෙම ෆනි එක්ස්පීරියන්ස් වල තියෙන්නේ ඔක්කොම. එහෙම එකක් කියන ඇත්තටම තෝරන්න අමාරුයි. එකක් කියන්නේ මොන සම්බන්ධ ඔයාලට ෆනි කියනොත් මතක් වෙන එකක් ඇත්තේ. මට මතක් කරගන්න කියන්න බෑ ඇත්තටම. ගොඩක් දේවල් කියන්න බෑ. ගොඩක් දේවල් කියන්න බෑ. කියන්න මොන එකක් නැද්ද? ෆනි පන් තමයි හැමතිස්සෙම වෙන්නේ අපි වශයෙන්. මොනේ ඔය ප්‍රොජෙක්ට් එක කියන ගමන් කොහොමද කියන්න බෑ. මම කියන්නේ ඉදාගන්න මොකද ක්වෙස්චන්ස් ඔක් තියෙනවා. මම එනේ පස්සේ. හරි. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් දැන් ඔය දෙන්නත් අඳුරගෙන ඒ වගේම කාලයක් ඇතිනේ නේද? ඒ කිව්වේ ලියෝගෙන් ජොයින් වුණ වගේම කාලයකදී ඔයගොල්ලෝ අඳුරගෙන ඉතින් දැන් අපි දෙන්න අඳුරගෙන නම් දැන් අවුරුදු 10ක්. ඔව් 10ක් විතර
ඒක 10ටත් වැඩි. කැම්පස් ජීවිතේ පටන් ගන්නත් කලින් ඉඳන්. අපි ඉස්කෝලේ එක පන්ති අපි දෙන්න. ඒක පන්ති. හතවසෙන් ඉඳන් හතවසෙන් ඉඳන්. අතේ ඉඳලා අතේ හිටියනේ අතේ ඉඳලා ඔව් 8 වසරේ තමයි මේ එක පන්ති රැගෙන. ඉඳලා ඉඳන් අද වෙනකන් එකට තමයි. ඉස්කෝලේ කාලේ පුතේ දාද කියන්නේ. ඕනේ කාලෙත් අපි තර්ස්ටන් දෙන්නවා. තර්ස්ටන් ගෑරි දාන්නේ. අපි ඉස්කෝලෙත් ඉතින් ඒ වගේ තමයි අපි තර්ස්ටන් ගේ ඉස්කෝලේ තාද ඉස්කෝලේ. එහෙම අපිට ඉතින් එහෙම එකක් ස්පෙસિෆයි කරලා කියන්න අමාරුයි නේ. අර දැනගන්න සෞඛ්‍ය ඔය පන්ති සෞඛ්‍ය මිස් කෙනෙක් හිටියා. මේ ඒ කියන්නේ ට්‍රේනින් මිස් කෙනෙක්. ඒ මිස් අස්සරේ. අපේ ළමයි කොහොම හරි මේ මිස්ටර් හූ කියන්නේ වාක්කරි ඉලුවක් කරලා මිස් කොහොම හරි අපි ඔක්කොම පොලිම ගැස්සුවා. පොලිම පන්තිවල. ඊට පස්සේ දැන් අපි සාමාන්‍ය ළමයි එහෙම පාවල් දෙන්නේ නැහැ. ළමයි 40ම දන ගැස්සුවා එක්කෙනෙක් තමයි වැඩේ කළේ. ඊට පස්සේ පාවල දුන්නේම නැහැ. ඊට පස්සේ මේ මැඩම් අර මේ මැත්ස් කෙනෙක්ට එන්න කිව්වා. ඊට පස්සේ එන්න කියලා සර් පටන් ගත්ත ගහන යන්න. කොල්ල 15ක් විතර ගුටි කායේට ගියා. ඊට පස්සේ ගුටි කායේ යද්දි පොඩි ළමෙක් නයිසේ ආවේ. මෙයා අපට බයයි ඉතින්. බෑන්ඩ් ඉතින් ගහන්න හදද්දි මහා පරිමාණයෙන් ගහන ආවා. ගහන්න හදද්දි දැන් පාවල් දුන්නා. ඒ වෙද්දී අපි ගුටි කාලා වගේ දැන්. ඔව් අපි ගැටි පාවල් දුන්නා. ඊට පාවල් දීපු උටක් ගිහුවා. ගාලිරවස්සේ ඕක තමයි. ඔයාලගේ යාළුවෝ බලන නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එකේ ඒගොල්ලන්ට මතක් වෙන්නේ නැති නේද ඒ කාලේ කියපුවා. හරි. එතකොට දැන් අවුරුදු 10කට එහා ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් කියන්නේ ගොඩක් දේවල් දන්නේ නැති දෙන්න දෙන්නගෙන. ඉතින් ගොඩක් තියෙන අපි හැමදේම දන්නවා. ඉතින් ඇත්තටම දැන් ඔය දෙන්නගේ ක්වොලිටිස් ගැන ඔයගොල්ලෝගේ මොනවාද ප්ලස් ඇන්ඩ් මයිනස් දේවල් ගැන ඔයගොල්ලන්ට හොඳ අදහසක් තියෙනවානේ. එතකොට මම මුලින් ප්‍රවීන්ගේ පැත්තට යන්න. ප්‍රවීන් ඔයා සන්දිප්ගේ වැඩිපුරම කැමති ක්වොලිටි එක මොකක්ද? කැමති සන්දිනුගේ කැමතිම එක තමයි මේ ලෝයර්. යාළුකමේදී මාරම ලෝයර් සහ විශ්වාසවන්තයි. මොකද මට මගේ දේවල් වලින් මම 100ට අර 99 100%ම දේවල් මගේ ජීවිතේට වෙච්ච හැමදේම දන්නවා. හොඳ දේවල් නරක දේවල් හැමදේම දන්නවා. හැමදේම කියනවා. මොකක් හරි මට ෂෙයා කරගන්න ඕන නම් පර්සනල් එකක් කරලා ටග් ගන්න මට තමයි කියන්නේ. ඒක තමයි මම දකින ප්‍රධානම ගතිය. ඒක මොනවා වුණත් එහෙම يعني වැටුණත් දුකේදී සැපේදී දෙකේදීම ළඟින්ම තමයි ඉන්නේ. දාලෙක ඉන්නේ ජීවිතේ. ඒක තමයි මෙච්චරම හිතන්නේ අපි රහස ඉන්නේ. ප්‍රවීන්ගේ මොකක්ද දකින්නේ ක්වොලිටි එක? ඒක ගොඩක් ලෝයල් ඒ කියන්නේ ප්‍රවීන් මං ගෙන කියපු ටිකම එයාටත් ඇප්ලයි වෙනවා. ඒකයි මාත්‍යාව ට්‍රස්ට් කරන්නේ. ඊට අමතරව මම හිතන්නේ අපි අර කියන්න තියෙන එක ටික නේද කියනවා. يعني අපි දෙන්න මේ යාළුවෝ වුණාට මේ එහෙම මේ අපි දෙන්න රන් වෙනවා. අපේ අම්මත් අහනවා මේ මොකද මරාගන්නේ හැමතිස්ස අපි දෙන්න කියව ගන්න එක මූන්ටම කියව ගන්නවා. ආයි පස්සේ කියවිලි ඒව නැහැ. බනින්න තියෙන ඒ දැන් මූන්ට බන්නෝ උඹ මොකද්ද මේකද එහෙම කියලා මූන්ටම බනිනවා. දැන් මොකක් හරි මම දැන් මගේ කතා කරන ටෝන් එකක් වෙනස් වුණොත් මේ දැන් එන්න පුළුවන්ද බැද්ද කියලා අහනවා. මම ටෝන් එක වෙනස් කරලා ඇහුවොත් මේ මූ මට මැසේජ් එකක් උඹ කතා කරන ටෝන් එකට මම ආස නැහැ මම ඉන්නේ නැහැ කියලා මෙයා මැසේජ් එකක් දාලා. ඒ වගේ වලි නැති යාළුවෝ කොම්කම නිකන් වෙන බෝරින් නේ ඔය දෙන්නගේ. ඒ නම් මේ මට ඒ ටෝන් එකට හේතුවක් තියෙනවා ඊට පස්සේ මම කියන මේක නිසා මම එහෙම කිව්වා. හරි හරි ඊට පස්සේ දෙන්න කෙනෙක්. ඔව් ඊට පස්සේ එනවා වරෙන්. එහෙම කේස් එක. එහෙමයි. ලෝයර් කියන්නේ දැන් මෙතනින් එහාට සෙග්මන්ට් පට්ට අමාරුයි ඒක මට. මොකද මේ දෙන්න ලෝයර්. මොනවා කියද මොනවා කියන්නේ නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒක මට වැඩි අමාරුයි. අපි ආයෙත් දෝගරන්න හරි. එතකොට දැන් සාමාන්‍ය දැන් ඕගොල්ලෝ ගොඩක් දේවල් දන්නවනේ. එයාගේ තියෙන ක්වොලිටිස් දන්නවා. දැන් ඔය කිව්ව එකක් විතර තව ගොඩක් ක්වොලිටිස් හදෙන්නේ. ඔයාට ප්‍රවීණ ඔයාට සම්දිප් මොනවාම හරි දෙයක් ක්වොලිටි එකක් වෙනස් කරන්න chance එකක් හම්බුනොත් ඔයා මොකද වෙනස් කරන්නේ? වෙනස් කරන්නේ ක්වොලිටි එකක් එහෙම වෙනස් කරන්න මෙහෙමයි දැන් තියෙන ක්වොලිටිස් වෙනස් කරන්න වෙන්නේ ඉස්සර තියෙන දේවල් වෙනස් කරන්න බෑ දැන් අපිට කොහොමද ඒක හැබැයි මෙහෙම දැන් එහෙම ට්‍රැක් එකේ ඉන්නවා එහෙම වෙනස් කරන්න දේවල් නෑ අතන ඉස්සර ට්‍රැක් වල ඔය ඉස්සර දෙන්නට ට්‍රැක් වල දේවල් දැන් නෑ අතන වෙනස් කරන්න ක්වොලිටි නෑ ඒ ක්වොලිටි එක මම හිතන්නේ කියන්නේ ඒ කාලේ ක්වොලිටිස් වල තියෙන
නොගැලපීම් නිසානේ නොගැලපීම් තියලත් අපි මෙතනට ආව නම් මං කියන්නේ දන්නේ නැහැ දැන් දිනේ කොහොමද වෙනස් කරන්න ඕනේ. දැන් අවුරුදු 10ක් කියන්නේ දැන් වෙනස් වෙනවා වෙනස්ලා දැන් ගන්න සෙට් කරලා නේද? ඔයාලට ඒ උත්තරේම. ඔව්. මම මෙයාගේ එකක් වෙනස් කරනවා මොකද මේ මෙයාගේ මුගේ කවුරු හරි මොකක් හරි දුක හිතන හරි මොකක් හරි බෑග්ග්‍රවුන්ඩ් කතාවක් කියපු ගමන් මුට ඒ හිතුම් වෙලා උදව් කරන්න දීලා මුගේ ඔක්කොම නැති වුණත් මූ උදව් කරන ලයින් එකේ ඉන්නේ මොකද මම පර්සනලි දන්නවා මුට ඒක හරියන වැඩක් නෙමෙයි ලොං රන් ඒක මේ මම උට කියලා දෙන්නේ ඔව්. මම ඉතින් ඒ වගේ තමයි විස්තර. හරි. අපි මේ ඇත්තටම හිතුවට වඩා ගොඩක් දේවල් කතා වුණා. ඉතින් අපි ඒත් එක සූදානම් දැන් වැඩේ එක දිගට මෙහෙම යන්න නැතුව පොඩ්ඩක් වැඩේ ෆන් වෙන්න චැලෙන්ජ් එකකින්ම වැඩේ පටන් ගන්න හිතුවා. අපි එහෙනම් වැඩි කතා නැතුව යමු අපේ දෙවෙනි සෙග්මන්ට් එකට. ඔකේ ඔයාලා එකතු වෙන්නේ බඩි බස් දෙවෙනි සෙග්මන්ට් එකත් එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් ෆයර්ස් අපේ ෆුඩ් චැලෙන්ජ් එකට තමයි අපි යමු වෙන්න හදන්නේ. ඕගොල්ලන්ට පේනවා එක පැත්තකින් බිස්කට් තියෙනවා අනිත් පැත්තෙන් තියෙනවා මිරිස් සහ ගොරකා. දෙන්නම හරි උත්තරේ ලිව්වොත් අදාළ කෙනාට බිස්කට් කන්න පුළුවන්. හැබැයි දෙන්නගේ උත්තර ගැලපුණේ නැත්නම් අපේ ප්‍රශ්නෙට අදාළ පුද්ගලයාට මිරිස් හරි ගොරකා හරි කන්න වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ චැලෙන්ජ් එකට. ඉතින් ඔන්න ලෑස්ති චැලෙන්ජ් එකට මම ඔන්න ආයි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. මම ඔය දෙන්නගෙන් ක්‍රොස් ක්වෙස්චන්. ඒ කිව්ව මම ඔයාගෙන් ප්‍රශ්න අහන්නේ සඳිනු ගැන. සඳිනුගෙන් අහන්නේ ප්‍රවීන් ගැන. හැබැයි ඔය දෙන්නම යන්න ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕනේ. උදාහරණයක් විදිහට ගන්න මම ප්‍රවීන්ගෙන් ප්‍රශ්න අහනවා කියලා. එතකොට දෙන්නගේ උත්තර ගැලපුණේ නැත්නම් ඔයාලා අනිවාර්යෙන් මිරිසුයි ගොරකයි කන්න වෙනවා. නමුත් දෙන්නගෙම ගැලපුණොත් ඔයාලට පුළුවන් බිස්කට් කන්න. පැහැදිලිනේ? එහෙනම් පටන් ගමු. හරි. පළවෙනි ප්‍රශ්නය මුලින්ම අහන්නේ ප්‍රවීන්ගෙන් සම්දින සම්බන්ධයෙන්. හරිද? සාමාන්‍යයෙන් ස්ට්‍රෙස්ෆුල් ඩේ එකක අවසානයේ රිලැක්ස් වෙන්න කැමති කොහොමද සම්දින? දෙන්නට මේ දෙන්න හොර කරලා හවෙන්නේ නැද්ද? මොකද දෙන්නගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක දැන් දෙන්න හොඳට අහනවානේ. හොඳයි ඒක. හොඳයි. හරි. උත්තරේ දන්නවන්නේ? හරි. දැන් හරි එකක් දන්නේ නැහැ වෙලෙන්නේ. හරි සම්දිනෝ මේ කියන්න උත්තරේ වලදී. ඒක මීඩියා කියන්නේ මීඩියා කියන සමහරවිට මම පෙන්නන්න ඕකේ. කමන්නේ මම පස්සේ අහන්න. හරි. හරි. උත්තරේ හරි. කියන්න බෑ. පිළිකා කාලක දෙයක්. දෙවෙනි ප්‍රශ්නය. අහන්නේ ප්‍රවීන් ගැන සම්දිනුගේ. ප්‍රවීන්ට ලොතරැයියක් ඇදුනොත් එයා මොනවද මුලින්ම මිලදී ගන්න එක? බලමු මොනවද මිලදී ගන්න එක ලොතරැයියක් ඇදුනොත් මුලින්ම මම හිතනවා පළවෙනි ප්‍රශ්නෙට දුන්න උත්තරේම වෙන්නේ නැති වෙයි කියලා. නෑ. හරි. හොඳයි මම ප්‍රශ්නේ මොකක්ද කියලා දැන් අහන්නේ නැහැ. මම මෙහෙමම තව ප්‍රශ්නයක් අහනවා. ওই ප්‍රශ්නේ මම අහනවා. දැන් මම අහුවේ ප්‍රවීන්ට ලොතරැයියක් ඇදුනොත් නේ. සන්දින්ට ලොතරැයියක් ඇදුනොත් එයා මුලින්ම මොනවද ගන්නේ? ඒකටත් අපි දැන් උත්තරේ ලියමු. මොනවද ගන්නේ? මේක මාත් පොඩ්ඩේ දන්නවා. මීට කලින් හිතලා නැහැ. ලොතරැයියක් ඇදුනොත් මොනවද ගන්නේ කියලා. වාසනාව අපි විශ්වාස කරන්නේ. විශ්වාස කරන්නේ. මොනවද මෙයා ගන්නේ? අය බලමු දෙන්නගේ උත්තර ගැලපෙයිද කොහොමද කියලා. ඕකේ මම දැනගන්න කැමතියි මම මුලින්ම හැබැයි ප්‍රවීන් ගැනනේ. ප්‍රවීන්ට මුලින්ම ලොතරැයියක් ඇදුනොත් සම්දිනෝ එයා මොනවද ගන්නේ? මම හිතනවා එයාගේ ගෙදර අයට මොනවා හරි ඒකේ නම්බරේ තාත්තරේ අනිවාර්යෙන්ම මොනවා හරි ආරම්භයි. රයිට්. හරියට හරි. එහෙනම් මම යම්මත්තා ඊළඟ එකට මේ ගොරක ගන්න වෙන්නේ බෑ හිතුවේ දැන් කොරා කා ගාඩවල රැක ඉදිරියට මෙයා මොනවද ගන්නේ? වල්ඩිබේ බයික් එකක් කියලා. හරිද? බයික් එක? සිලාවට කයිකමස්ටි බයික් එකක්. හරියට හරි. සිලාවට ගුණ කරේ නෑ ඔය. මේ මං හිතන්නේ මෙන්න ටෙලිව තියෙනවා හරියට. ගුණ කරේ නෑ. මොකද අදුරෙත් තමයි බයික් එක ගැන කතා කර ආවේ. අපි අදුරේ බයික් එක ගැන කතා කරලා මම ගන්න. ඊළඟ ප්‍රශ්නේ. හරිද? ආයෙසරක් අනේ ප්‍රවීන්ගෙන්
සන්දිනුගේ ෆේවරිට් ඩෙස්ටිනේෂන් එක මොකක්ද? මල්යන් උනේ. යන්න. සන්දිනුගේ ෆේවරිට් ඩෙස්ටිනේෂන් එක. නිවාඩුවකට යන්න හරි කැමති තැන. ගිහිල්ලා තියෙන තරක් වෙන්න පුළුවන්. ඔව් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතකොට නිකන් අවාසි දන්නවනේ දැන. ඔව් අල් ලියනවා. මම මේ මහානංකෝ ඉදිරියට යන්න කැමති ෆේවරිට් ඩෙස්ටිනේෂන් එක. ජීවිත කාලය ඇතුළත පය යන්න කැමති ෆේවරිට් ඩෙස්ටිනේෂන් එක. දැන් හරිනේ. දෙන්නම එකයි. මට හිතෙනවා දෙන්නම එකයි නේද මම අනිත් පැත්තට උත්තරය දෙන්න නැහැ. කියන්නකෝ ඩෙස්ටිනේෂන් එක. එහෙන් කියන්න ඇත්තටම අපි ලෑස්තුන්නේ නැහැ. මේක මේගොල්ලෝ 18+ කරන්නමයි හදන්නේ. මොකද්ද රට කියන්නේ? මම කියන්නේ අපි දෙන්නම යන්න හිතාගෙන ඉන්න තායිලන්ත. 18+ කරන්නමයි හදන්නේ. අපි දෙන්න ඒක. මේක පබ්ලිෂ් කරලා දවස් දෙකක් මේ බ්ලොග් වුණා පුදුම වෙන්නේ නැහැ. හරි. එහෙනම් දෙන්නම අන්න. ඒව කාලා අපිට තායිලන්ඩ් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම. හරි. ඊළඟ ප්‍රශ්නේ. සන්දිනුගෙන් අහන්න ප්‍රවීන් ගැන what's his go to excuse මොන හරි plan එකක් cancel කරනකොට හරිද? එයා මුලින්ම කියන excuse එක මොකද්ද? මචං මේකකින් තමයි බෑ. මොකද්ද මුලින්ම කියන්නේ? හරිද? ඒක නම් මං හිතන්නේ රෙගියුලර් වෙන දෙයක් වගේ තප්පරයක් කියන උත්තරේ කියන්නේ. හරි. එතකොට මේ හරි මොකක්ද උත්තරේ? ඊයදන් ඇඩි. ඉඳන් ඇඩි. සල්ලි නෑ. හරි දැන් ඊළඟ ප්‍රශ්නේ තියන්න ඕනේ අනිත් පැත්තට. සන්දිනු කැන්සල් කරන්න ප්ලෑන් එක. එයා මොකද්ද කියන්නේ? සේම් මේක. සේම්. එහෙනම් ගන්නකො. මේ දෙන්නගේ කෙනෙක්ම ඇති වගේ මම මේ හරි ඊළඟට ආය අමුතු යාළුවම් කියන්නේ නැහැ දැන් මේක ස්ටම්ප් නෑ මේක නම් හැබැයි ලේසි ප්‍රශ්නයක් හොඳේ සාමාන්‍යයෙන් ප්‍රවීන්ට යාළුවෝ දීලා තියෙන වියර්ඩ්ම නික්නේම් එක මොකක්ද? ඒකින් දෙන්නම ගන්න. ඒ මොකක්ද? පොඩි කාලේ කිව්වද? මොකක්ද මෙච්චර කාලෙකට ඒ කිව්වේ මේ දක්වා ජීවිත කාලේ දුන්න වියර්ඩ්ම නික්නේම් එක. ඉස්කෝලේ කාලේ කැම්පස් කාලේ මොකක් කරේ? පොඩි කාලෙකින් මගේ අඩුපාඩු වලට කියනවා නම් කියලා තියෙනවා. එහෙම නෙමෙයි. එහෙම නෑ එහෙම නික්නේම් එක කැම්පස් එකේ නික්නේම් එක මුලදී හරි කැම්පස් එකේ නික්නේම් ලියන්න එක. කැම්පස් එකේ නික්නේම් එක දුන්න. පරිණතට මිස් කරන අවස්ථාවක් තියෙනවා. වියර්ඩ් එකක්ද? ඔව් වියර්ඩ් නෑ කැම්පස් එකේ නික්නේම් එක ලියන්න ඉවරයි. ඒක නික්නේම් එක නෙමෙයි මුගේ නම ෂෝට් කරලා ඒක නම ෂෝට් නෙමෙයි. නික්නේම් මොකද ප්‍රවීන් කියන්නේ මට ප්‍රවීන් කියනවා ප්‍රවීන් එකට. වෙන නම් සිරාට වෙන නික්නේම් නෑ. හරි එහෙනම් මගේ ප්‍රශ්නේ කපා හරිනවා. හරි ඊළඟ ප්‍රශ්නේ. දැන් නිකමට හරි දැන් මේ ලෝකේ යන විදිහට zombie apocalypse එකක් ආවොත් ප්‍රවීන් අපිව හදාගන්න තියෙනවා අපි දෙන්න. හරි. මේ ස්ක්‍රිප්ට් එක මොන පෙන්නේ නැහැ. අපි නිකන් ඉන්න ගමන් කතා කරන දේවල් වල හරි ප්‍රවීන් මොකද කියන්නේ? නේ. ඒ කියන්නේ එහෙම එකක් zombie apocalypse එකක් ආවොත් ඔයා මොකද මුලින්ම කරන්නේ? දැන් අන්න zombies ලා රහේ දුවන් වෙනවා මොකද කරන්නේ? ප්‍රවීන් කරන්නේ. ආ ඒකේ zombie මෙහෙම එනවා එතකොට අටැක් කරන එක. හරි මොකද්ද කරන්නේ මුලින්ම? දාන්නේ නෑ මම අහන්න කියන්නේ බෑ. මෙහෙම ලෝකේ zombie virus එක පැතිරීගෙන යනවා. එතකොට ඒ ආරංචි ආවට පස්සේ මුලින්ම මොකද කරන්නේ? ප්‍රවීන් මොකද කරන්නේ? ප්‍රශ්නේ මිරිස් කන්නේ මේ මිනිස් ටික කන්න ගන්න එක කියනවා. කන්නගේ තමයි මිරිස් කන්නේ කියලා කන්න වෙයි කියලා කියන්නේ කමන්නේ. මේ වාට හොඳට හිතුවොත් සම්දිනු මම ඔය වගේ කතා කියලා තියෙනවා. හොඳේ කියන්නේ. සිය ලැබිලාවටද කියලා තියෙනවා. හරි. මොකද්ද ප්‍රවීන් කරන්නේ? zombies තමයි ඇවිල්ලා නැහැ නෑ නිවුස් එක එනවා zombie apocalypse එකක් ආවා කියලා. මොකද්ද මුලින්ම ප්‍රවීන් කරන්නේ? මෙයයි මුලින්ම ආහාර පාන මේ zombie කතා ගන්නද? හරි. මිරිස් කන්න වෙනවා. ප්‍රවීන් මොකද කරන්නේ? ඔබ මුලින්ම සාමාන්‍යයෙන් හිතලා දෙන්න මගේ
ළඟ ඉන්න පිරිස එකතු කර ගන්නවා කියලා. නයිස්. අර ඉන්න සම්දින අවස්ථාව. කැමති එකක් ගන්නවද? තීරණය ගන්න. මිනිස් කරලා ගන්න. කරනව ගන්නවද? කරලා ඔව්. ඇට්ලිස්ට් භාගයක් ගන්න. ඔව්. අයින් කෑලි විතර කන්න එපා. පෙරේත දාන්න වැඩි කරනවා. ගන්න ඕන. හරි. අයියෝ. කන්න ඕනේ. භාගයක් ගන්න. එකම ඕනේ භාගයක්. නයිස්. මොකද හිතේ? හරි මොනවයි? හරි. සාදින මොකද කරන්නේ අපගේ ලිප්ස් එකක් ආවා. ලියන්න. පන්දිනෝ. දැන් ටක් ගාලා ආවා. ආපු ගමන් මොකද කරන්නේ? මම දැන් මට උඹට හොඳට හිතුවත් යන්න මට බේස් කරන්න තියන්න එපා. සද්ද එපා. යන්න. මේගොල්ලොත් එක බෑ මේක කරන්න. ඔයා මම කියන දන්දිනේ සීන් එකට යන්න. ආයේ සීන් එකට ගිහලා හිතන්න මේ ආවත් මොකද කරන්නේ කියලා. මුලින්ම කරන්න හිතන්නකො ඒක තමයි. මූණ පොඩ්ඩක් ලං කරලා කැමරේ. කොල්ලට විනිස් කරලා වෙලා තියෙන්නේ. මූණ පොඩ්ඩක් ලං කරන්න කොල්ලට විනිස් කරලා මත් වෙලා තියෙන්නේ. අන් කියන්නේ උත්තරේ නෑ ලියන්න. හරි. හරි මොකද කරන්නේ? සම්දිනවා කියනවා මොකද කරන්නේ? මම මේ ෂෙඩ් එකට. ෂෙඩ් එකට. හරි මොකද සම්දිනු කරන්නේ? මම කරන්නේ හරි බයික් එක බැලලා වරන්නේ. ආයෙත් අපේ ගෙදර යනවා කියලා මොකද ආවන්නේ? කඩු ටිකක් අරන්. ඉතුරු මිස් කරන්න. ඔබ සත්‍යයි. හොඳයි. මොකද හිතෙන්නේ? කනගාටුතාව. අපි ප්‍රවීන් දිහාට ගලා යන්නේ එක තාම. ප්‍රවීන්ට දැන් ඒ සරයි. මාරි මන ගොඩක්. හරි වේදනයි. හරි. මිනිස් වශයෙන් නිකන් ඊළඟ ප්‍රශ්නේ යමු වෙන්නේ. අන්තිම ප්‍රශ්නේ. අද ෆ්‍රෙන්ඩ්ෂිප් ෆයිල් එකේ සෙග්මන්ට් එකේ අන්තිම ප්‍රශ්නේ මිරිස් ප්‍රශ්න විදින එක බලමු අන්තිමට මොකක්ද හම් වෙන ප්‍රශ්නේ කියලා. හරි. right. දැන් ඔය දෙන්නම Tamanට හම් වෙන සල්ලි වේදම් කරලා තියෙනවනේ. හරිද? වේදම් කරලා තියෙනවා. ප්‍රවීන් Tamanගේ සල්ලි වියදම් කරලා තියෙන වියර්ම දේ මොකක්ද? යාගේ හරි උත්තරේ ලියන්න. අපි ඔයාලට නෑ උත්තරේ ප්‍රසිද්ධ කරන්න බෑ. හරි ප්‍රසිද්ධ කරන්න ඕනේ මම පෙන්නනවා මේක. ප්‍රවීන් ඊළඟ කරලා තියෙන එකනේ. ප්‍රවීන් සල්ලි පාවිච්චි කරලා අරන් තියෙන වියර්ම දේ මොකක්ද? බියඩ් කියන්නේ ඒ කියන්නේ පසුතැවිලි වෙනවා වගේ දෙයක්. මම ඒක ඔය එහෙම හරි ගමන් නැහැ නැත්තම් අර මෝඩ වැඩකට සල්ලි දාලා තියනවා නම් ඒක හරි ගමන් නැහැ. ඒක මගෙන් නෑ. නෑ ප්‍රවීන් මොකද තමන්ගේ සල්ලි වියදම් කරලා තියෙන වියර් පුතන් මෙලිස්නා කන්න තියන්න බා මම පසුතැවිලි වැඩක් කළා. මම හිතන්නේ ඒක මිස් කරන්නේ නැහැ. පිස්සුද බා මෙලිස්නා කන්නේ නැහැ. මෙලිස්නා කන්නේ නැහැ හොඳට හිතුවොත්. ගොඩක් වෙලා යනවා අපේ පහිනකට ගොඩ අදහස් නිසා අපි කරපු වැඩේ හිතුවොත් ආඩ විතර කන්න වෙන්නේ නැහැ. මේ ගොඩක් තියෙන තේරුම් ගන්න මේ තෝරාගන්න එච්චර සල්ලි වියදම් කරලා මෙහෙමයි මේගොල්ලන්ගේ මේ ප්‍රශ්න අහුවට ගොඩක් ඒවා කියන්නේ. ඔව් ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. හරිද? ඒක අරගත් එකක්ද මෙහෙමයි එයා සල්ලි දාලා දෙන දෙයක් වෙනත් කමක් නැහැ. ඒක යා සල්ලි පාවිච්චි කරලා ගත්ත දෙයක් වෙන්න පුළුවන්. යා සල්ලි ඉන්වෙස්ට් කරලා මේ වෙන්න පුළුවන්. යා මොකට හරි සල්ලි දීලා වෙන්න පුළුවන්. ඕනිගේ තමන්ගේ සල්ලි ස්පෙන්ඩ් කරලා දෙන රිඩිකියුලස් විදිය වියට්නාම් විදිය. ගොඩක් පෙන්නන්නේ නෑ වෙන්නන්නේ. ඔයා මට වෙන්නම. මට ඉතන විස් කන්න ඕනේ නැති වී කියලා ඒකට. තම යානේ කන්න ඕනේ. ඔව්. හරි ඒ ප්‍රශ්න මම අහන්න නැත්නම්. ඒ උත්තරේ එහෙමම ලියන්නකෝ. සල්ලි වියදම් කරපු ඒ වගේ සේම් මගේ උත්තරේ තමයි. ඒකමද? ඒක තේරෙන්නේ මට කරු රසින් කියනවා. මේක ඒ මට මේ ආවමට. දෙන්නද මාරනේ
කියන්න බෑ. ඒව කියන්න බෑ. ඒක අපි මේ බලමු නැත්නම් මේ කොලේ කොට ගහලා දැම්මොත් බෑ. ඔව්. මේ මොන්නේ. ප්‍රෙසිඩන්ට් විශ්ව එකමනේ. හා. වේරුණා. ඒක නම් මිනිස්ම දාන්න අන්න දෙන්න. හරි උත්තරේ හරි වුණා. හොඳයි. ප්‍රශ්න කියවන්න. ඉතින් මේ විදිහට තමයි අපේ දෙවෙනි සෙග්මන්ට් එක Friends Files සෙග්මන්ට් එක අවසන්නේ. අපි ඊළඟ සෙග්මන්ට් එකට යමු. Welcome to Choose the Challenge. අපේ තුන්වෙනි සෙග්මන්ට් එකට තමයි අපි මේ විදිහට එන්නේ. ඉතින් අපි මේ දෙන්නගෙන් පොදුවේ අහනවා funny questions. මේ දෙන්නට තියෙන උත්තර දෙන්න අපි බලමු. මේ දෙන්නගෙන මෙහෙමයි මේ දෙන්න අර දෙවෙනි සෙග්මන්ට් එකේදී ලොකුවට සමහර දේවල් කිව්වේ නැහැ. ඒක මේකෙදි රිවීල් වෙනවා. ඒකෙන්ද ප්‍රශ්නයක් නැහැ. අපි බලමු දෙන්නගේ විස්තරය. හරි. පළවෙනි ප්‍රශ්නේ. Which one is the troublemaker? දෙන්නගෙන් වැඩිපුරම කරදර දාගන්නේ ප්‍රශ්න දාගන්නේ කවුද? අපිට බයි දෙක අවස්ථාවක් මතක කරගන්න. ප්‍රශ්න දානවා. අම්මෝ ප්‍රශ්න ගොඩක් දාගෙන. එකක් කියන්නේ ගොඩක් තියෙනවා ගොඩක්. ප්‍රශ්න ප්‍රවීන්. දවසට මොකක් කරේ ගත්තද? අවුල අනිවාර්යෙන් මොකක් කර ප්‍රශ්න දාගන්න ඕනේ. ඔව්. හරි. එතකොට දෙන්නගෙන් මේකත් ඒ වගේම ප්‍රශ්නයක්. දෙන්නගෙන් කවුද වැඩිපුරම ආගියුමන්ට්ස් වලට කැමති? ඒ ප්‍රවීන්ද? නෑ සම්දින. සම්දින. ආගියුමන්ට්ස් වලට වැඩියෙන්ම සම්දින තමයි. සම්දින තමයි නේද? ඒ පැත්තට ප්‍රශ්න අහනවා. ප්‍රශ්න දානවා. මෙයා තමයි. හරි. දෙන්නගෙන් කවුද වැඩිපුරම funny? ඔව්. ප්‍රවීන්. ඔව්. කොයි වෙලාවෙත් fun එකේ ඉන්නේ ඔව්. අනිවාර්යයෙන්. හැබැයි මට මේ අර සෙකන්ඩ් සෙග්මන්ට් එකේ දුන්න උත්තර වල මට තේරෙන්න දෙන්න funny කියලා. ආද. හරි. ඊට පස්සේ දෙන්නගෙන් ප්‍රශ්නයක් වුණාම කවුද මුලින්ම ප්‍රශ්නේ විසඳලා ඒ රිකවර් වෙන්නේ කවුද? ඉක්මනට ප්‍රශ්න විසඳ ගන්න ප්‍රශ්නයක් වුණාට පස්සේ. ප්‍රශ්න දාගන්නේ ප්‍රවීන් විසඳගන්නේ ප්‍රවීන් තමයි. ඉතින් මෙයාගේ ප්‍රශ්න ඒක හොඳයි. විසඳලා දෙනවා. ඔව්. විසඳුවා. මේ ප්‍රශ්න කතා වෙලා අන්තිමට ඉතින් නෙවෙයි අර කොහෙන් ගියත් මගේ විසඳුමින් තමයි බොහෝ ප්‍රශ්න වලින් 160ක් 70ම මගේ විසඳුමින් තමයි මත තමයි නේද? හරි. එතකොට ගොඩාක් වෙලාවට ඕගොල්ලොන්ගේ අර ඇඩ්වෙන්චරස් මොමන්ට්ස් වලට ඕගොල්ලන්ගේ මේ මුහුණ දෙන සිද්ධිවලදී කවුද මාස්ටර් මයින්ඩ් තියෙන කෙනා වෙද දෙන්නගේ? ඒ ප්‍රවීන්ම තමයි මම හිතන්නේ ප්‍රශ්නයක් විසඳන්නේ ප්‍රවීන් කෙනෙකුත් ඉන්නවා. මෙතන නැති කෙනෙක් ඉන්නවා නේ. අපි නම් මතක කරගන්න. ඔය සතේ අපේ තාත්තේ මොබයිල් බෑඩු ඔන්න මේක බලනවා ප්‍රෝග්‍රෑම් එක. හරි. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේක නම් මම හිතනවා මේක දෙන්නටම අදාළ වෙයි කියලා මේ ප්‍රශ්නේ. දෙන්නගෙන් වැඩිපුරම හරිද? වැඩිපුරම රහස් දන්නේ කවුද? ඔය දෙන්න මේක වගේ දන්නවද නැත්නම් කවුද වැඩිපුරම? ඒ වැඩිපුරම රහස් කියන්නේ රහස් නෑ නේ. රහස් නෑ අපි දෙන්නගේ. රහස් කියන්නේ මේ විනායකගේ රහස් අපි දෙන්න ෂෙයා කරගන්න කියලා. විනායක රහස් වලින් වැඩිපුරම දන්නේ කවුද? දේවල්. එහෙම එකක් නෑ නේ. ඒ කියන්නේ කතා කරනවා ඊට පස්සේ අමතක වෙනවා. ඔව්. මෙයාට අමතක වෙනවා. රහස් මතක තියාගන්න බෑ මම දෙයක් කිව්වත් සතියක් තියේ ඊට අමතක වෙනවා. එන්නේ මං වගේ. හරි. ඊළඟ ප්‍රශ්නේ. Who is the biggest alcoholic? One of the duo. දෙන්නගේ වැඩිපුරම බොන්නේ කවුද? වැඩිපුරම බොන්නේ වැඩිපුරම වදින්නේ. වැඩිපුරම බොන එක්කෙනා නේ වැඩිපුරම වදින එක්කෙනා වැඩිපුරම වදින්නේ කාද? මුඩ වැඩිපුරම වදින්නේ. අයියෝ. ඒ වගේ මොන හරි ඉක්මනින් අපරාධ මේ ප්ලේ කරන්නත් තිබ්බයි. වැඩිපුරම බොන්නේ ප්‍රවීන් වදින්නවා. හරි. එතකොට දෙන්නගෙන් වැඩිපුරම පාටිස් වල වර ඔය වැඩිපුරම මේ සෙලිබ්‍රේට් කරන්නේ කවුද ඒවා? පාටි දාලා සෙලිබ්‍රේට් කරන ආස කවුද? මම හිතන්නේ මම වැඩිය මම තාමන්නේ සෙලිබ්‍රේට් කරනවා. ඔයා කැමති හැමදේම සෙලිබ්‍රේට් කරනවා. ඕඩි ඔකේෂන් එක සෙලිබ්‍රේට් කරන ආස. හරි. Who is the biggest flirt? කීයකට ෆ්ලර්ට් කරලා තියෙනවද? එහෙම ඇත්තටම එහෙම මේ අම්මෝ කවුන්ට් මෙයා අම්මා කවුන්ට් යන්නේ. එහෙනම් මෙහෙම මෙයා එහෙම පස්සෙන් යන සීන් එක නැහැ.
කැම්පැරටිවලි මෑගේ වැඩි. ඔව්. හරි. එතකොට අවසාන ප්‍රශ්නේ. දෙන්න දාන ආතල් හැටියට. දෙන්න කරන වැඩ හැටියට. දෙන්නගේ මුලින්ම ඉර යන්නේ කවුද? හැබැයි ඒකට මම හිතන්නේ දෙන්නම නම් යන්නේ නැතිදී. මම එකෙන් ගියත් මම තමයි. පොඩි හරි පොඩි හරි සම්භාවිතාවක් තියෙනවා මම තමයි තියෙන්නේ. හැබැයි ගොඩක් කලාවට ආතල් දාන්න එකට ඉන්න සමාන සෙට් එකම එකට සෙට් එක මේකට තමයි මම එහෙම ජාතර කරන් තියෙන්නේ. ඉරයන් දෙලින් මුල්මින ප්‍රවීණ. ඔව් මම හිතනවා මුලින්ම. එහෙම යන්නුනොත් මට දාන්න ඉන්නේ. අම්බෝ ඒ විදිහට තමයි අපේ තුන්වෙනි සෙග්මන්ට් එක අවසන් වෙන choose the challenge. එහෙනම් අපි ඊළඟ සෙග්මන්ට් එකට යමු ෆයිනල් සෙග්මන්ට් එකට. ඉතින් අපි අපේ ෆයිනල් සෙග්මන්ට් එකට අපේ ප්‍රෝග්‍රෑම් එක අවසන් කරන්න සූදානම්. ඊට කලින් අපි තව පොඩ්ඩක් කතා කරන්න හිතුවා. ඊට කලින් ගොඩක් දේවල් කතා වුණා. මේ ආතල් දෙන්න විදියක් නැහැ. ඒවා ගොඩක් සෙන්සර් කරලා දාන්නේ. ඒක නිසා ඉතින් අන්තිමට මම කැමතියි නිකන් පොඩි නිකන් ජෙනරල් ප්‍රශ්න ටිකක් අහන්න. මේ සාමාන්‍ය දැන් ඔයගොල්ලෝ ලියෝ ක්ලබ් එකට ජොයින් කරලා දැන් කාලයක් ඔයගොල්ලන්ට දැන් හොඳ අත්දැකීමක් තියෙනවා ලියෝ ක්ලබ් ගැන. සාමාන්‍යයෙන් ලියෝ ක්ලබ් එකට ජොයින් වෙන ආස කෙනෙක්ට එහෙම නැත්නම් ලියෝ ක්ලබ් එකට අලුතෙන් ජොයින් වෙන කෙනෙක්ට ඔයගොල්ලන්ට මොනවද දෙන්න තියෙන ඇඩ්වයිස්? මට නම් දෙන්න තියෙන්නේ අලුතින් නම් ලියෝ ක්ලබ් වලට ජොයින් වෙන්නේ මේ ඔපචුනිටි එක දැක්ක ගමන් ග්‍රැබ් කරගන්න. ඒ කියන්නේ මේ කොහොමදවත් පසුබට වෙන්න එපා. දැක්ක ගමන් ඔයාලට chance එක දෙනවා ටක් ගාලා ගන්න. ඒ කියන්නේ මොකද මම මෙච්චර ඉක්මනට මෙච්චර ඉස්සරහට එන්න හේතුව මම ඒ කියන්නේ අපේ කප් එකේ ඔපචුනිටි එකක් තිබ්බ ගමන් මේ ටක් ගාලා මම ගන්නම් කියලා මම ඒක ගත්තා. ඒක තමයි මගේ මම හිතන්නේ ලියෝ ස්ට්‍රික් එකේ හරි මොමන්ට් එකේ හරි මම පොඩි හරි මම දන්නේ නැහැ මම එච්චර හොඳ තැනක ඉන්නවද නැද්ද කියලා. මම පොඩි හරි හොඳ තැනක ඉන්නවනේ ඒකට හේතුව තමයි ඒක. ඔකේ දැන් ඒක තමයි කියන දේ නේ. ඔයා ලියෝ වලට එන්නේ ඔයාට තාම මොකක් හරි දෙයක් ඕන හින්දානේ. ඒක හින්දා ඔපචුනිටිස් ගන්න බය වෙන්න එපා, හැංගිලා එපා. කොහොමත් එකම වගේ කට්ටිය ඉන්නේ. hina වෙන්න කවුරුත් නැහැ. එහෙම කවුරුත් නැහැ. ගන්න තියෙන chance එක අරගෙන ඉස්සරහට යන්න. ලියෝ කියන මේ ඔයගොල්ලෝ තියෙන opportunities අනිවාර්යයෙන් ගන්න ඕනේ. මොකද අවස්ථාවලින් තමයි experience එක හම්බෙන්නේ. එතෙන් තමයි leadership එක හැදෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලටෙන් join වෙනවා නම් ලියෝ ක්ලබ් එකකට මොකක්ම හරි ලංකාවේ තියෙන දැන් ලංකාවේ තියෙනවා ලියෝ ක්ලබ්ස් ඕනේ දැන්. ඔයා ලියෝ ක්ලබ් එකට join වෙනකොට අනිවාර්යයෙන්ම opportunities ගන්න. අර කතාවකුත් තියෙනවානේ මේ Bill Gates එක TV show එකක මේ එක check එකක් clear දෙනවා. ඒකේ මේ ඉන්න announcer මේ කොහේ announcer අහන ප්‍රශ්නයක් ඔයා කොහොමද මෙච්චර සාර්ථක වුණේ කියලා. ඒ වෙලාවේ check එකක් ලියලා announcer දෙනවා මම මේකේ sign එක විතරයි දාලා තියෙන්නේ. ඔයා කැමති ගාණක් දාගෙන මේ check එක ගන්න කියලා. announce එක ගත්තේ නැහැ. ඊට පස්සේ එයා කියනවා මෙන්න මේ නිසා තමයි මම සාර්ථකුනේ. මට ඔය වගේ අවස්ථාවක් ආව නම් මම අනිවාර්යෙන් ගන්නවා. මට ඔය චෙක් එක හම්බුනා නම් මම අනිවාර්යෙන් ගන්නවා. අන්න ඒ වගේ ඔයාට හම්බෙන අවස්ථාවන් කොයි වෙලාවකවත් නැති කරගන්න එපා. අවස්ථා ගන්න තරමට තමයි ඔයගේ එක්ස්පීරියන්ස් එක හැදෙන්නේ. ඒ මත තමයි ඔයාට හොඳ ලියෝ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් තව මම අහන්න කැමතියි සාමාන්‍යයෙන් අද දැන් ප්‍රෝග්‍රෑම් එකට ඔයගොල්ලෝ ෆස්ට් ටයිම් ජොයින් වුණේ. ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් බෙදාගත්තා. මේ කතා කරාට වඩා ලොකු දෙයක් මේ කැමරා ඔෆ් කරලා කතා කරනවා. ඉතින් ඇත්තටම මේ බඩි බස් එක රියල් එක මේ ඔෆ් කැමරා තිබ්බේ. ඒක නිසා ඉතින් මොකද ඉතින් අද මේ අපේ ලියෝ ක්ලබ් ඔෆ් සිනෙක් කැම්පස් එකත් එක්ක එකතු වෙලා මේ ජොයින් ප්‍රෝග්‍රෑම් එක ගැන බලන්න. හොඳයි. ඒ කියන්නේ මම මේ වගේ දෙයක් කලින් දැකලා තිබෙන ලියෝ කැම්පස් කරනවා. මේ හොඳයි ඇත්තටම යාළුවෝ ගොඩක් කට්ටිය ඉන්න පුළුවන්. ඔය සමහර කට්ටිය ලියෝ වලට ඇවිල්ලා ජොයින් වෙලා හම්බෙච්ච කට්ටිය වගේ කට්ටිය ඒ කියන්නේ ඒ වගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගැන දැනගන්න අනිත් කට්ටියට කියනවා දැන් ලියෝ ක්ලබ් ඔෆ් සිනෙක් කියන්නේ අතරම අනිත් ක්ලබ් එකක් නම් මේ යාළුවගේ පළවෙනි ලියෝ ඊයේ එක. ඉතින් ලියෝ ඊයේ එකේ මේ වගේ පළවෙනි පාරම ඉතින් යාළුවා ක්ලබ් එකට විතරක් සීමා වෙන්නේ නැතුව ට්විටර් ක්ලබ් වල අයත් එක්ක දිස්ත්‍රික් එකේ අයත් එක්ක ඉන්වෝල් වෙලා යාළුවා එන්ගේජ් කරගෙන මේ කරන ප්‍රොජෙක්ට් එක ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් මම හිතනවා මේ ප්‍රොජෙක්ට් එක දැන් මේ ලියෝස්ටික් එකේ ඉවරයි අප්‍රේල් ඊළඟ ලියෝස්ටික් එකේ මීට වඩා හොඳ මොකද මේක හොඳයි. මේක කොහොමත් හොඳම හොඳයි. වැඩක ස්ටෑන්ඩඩ්ස් වලින් ඕනේ. අනිවාර්යයෙන් ඊළඟ අවුරුද්දේ මීට වඩා හොඳ විදියට මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ඕන නම් තවත් හොඳයි. ඒක අපි කියන්නේ තවත් හරියන්නේ කියලා තමයි කියන්නේ. බොහොමත් ස්තුතියි. මොකද මේ ඇත්තටම අපේ ලියෝ ක්ලබ් ඔෆ් සිනෙක් කැම්පස් එකේ වෙනස්ම අත්දැකීමක් තමයි බඩි බස් කියන්නේ මේ අපේ පස්වෙනි එපිසෝඩ් එක. එතකොට ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වුණාට ප්‍රවීන්, සඳිනු,
බොහොමත්ම ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයගොල්ලෝ එක්ස්පීරියන්සස් ඔයගොල්ලන්ගේ ලයිෆ් එකේ ආතල් අපිත් එක්ක බෙදාගත්තට. එතකොට මේ ඇත්තටම අද දවසේ අපිට විතරක් නෙමෙයි අපේ මේ කැමරාවක පිටිපස්සෙන් ඉන්න අපේ ආදරණීය කැමරාමෑන් එතකොට අපේ චෙයාපර්සන් ලියෝ ක්ලබ්ගේ ප්‍රෙසිඩන්ට්ත් අපිත් එක්ක මේ අවස්ථාවේදී කැමරාවෙන් පිටිපස්සේ ඉන්නවා. ඉතින් අපි හැමෝම අද දවසේ මාර විදිහට එන්ජොයි කරා මේ පොඩි කාලය. ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ වෙලාව ගොඩක් එන්ජොයි කරා. දවසේ ලියෝ ක්ලබ් ඔෆ් සිනේ කැම්පස් මගින් සංවිධානය කරන බඩී බස් අපේ ෆන් ටයිම් එක මේ විදිහට ඉවර වෙන්නේ. ඉතින් මේ පොඩි කාලය තුලත් අපි ගොඩක් ෆන් දේවල් කතා කරා. අපි විතරක් නෙමෙයි තුන්දෙනා විතරක් නෙමෙයි අපේ කැමරාවක පිටිපස්සේ ඉන්න අපේ ලියෝ ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට් ඔවිදුයි ඒ වගේම අපේ මේ බඩී බස් මේ ප්‍රොජෙක්ට් එකේ චෙයාපර්සන් එක ඉන්නවා. ඊට පස්සේ අපේ කැමරාමන් අපි ඔක්කොම එකතු වෙලා අපි ගොඩක් දේවල් කතා කරා. ඇත්තටම මේ බඩී බස් කියන එක තිබ්බේ කැමරාවේ පිටිපස්සේ. ඉතින් සෑහෙන හොඳ වෙලාවක් අපේ සන්දිනු එක සහ ප්‍රවීන් එක අපිට ගත කරන්න පුළුවන් වුණා. බොහොම ස්තුතියි ඔය දෙන්නට අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට මේ ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් මේ විදිහට තමයි අපි අද බඩී බස් පස්වෙනි එපිසෝඩ් එකෙන් සමුගන්නේ. ඉතින් ප්‍රාර්ථනා කරන හැමෝටම සුබ දවසක්.